අගෝස්තු 10 වෙනිදා එක්සෑම් කොහොමද දැන් තාත්තේ? රෙඩිද එක්සෑම් එකට? මොකද්ද? අමාරුයි, බයයි. ඉකෝන් ඩවුන් ගිහින් තියෙන්නේ. ඉකෝන් කියන්නේ රිලීස් සබ්ජෙක්ට් එකක්. හරි. හරි. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. හරි. ඕගොල්ලොන්ට ඔය තියෙන මූලික ප්‍රශ්නේ තමයි ඕගොල්ලොන්ගේ දැනුම නැතිකමක් නෙමෙයි. ඕගොල්ලෝ තාම දන්නේ නැහැ හරියටම එක්සෑම් එකේ ප්‍රශ්න වලට කොහොමද උත්තරයක් ලියන්නේ කියලා. හරිද? හරි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද හරියටම එක්සෑම් එකකට එන ප්‍රශ්න වලට හරියටම ෆේස් කරලා හරියටම උත්තරයක් ලියන්නේ කියලා. හරිද? හරි. මුලින්ම කරන්න ඕන කියන්නේ පේපරයක් අතර ගන්නපු ගමම්ම ඕනම ශිෂ්‍යයෙක් කරන්න ඕන පළවෙනිම දේ තමයි මේ පේපර් එක හොඳින් කියවන්න ඕන. හරිද? ඒකට තමයි ඔයගොල්ලන්ට විනාඩි 10ක අමතර කාල සීමාවක් රජය විසින්ම ලබා දීලා තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ අන්නේ විනාඩි 10 ඇතුලේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා මුලින්ම තීරණය කරන්න ඕනේ ඔයාගේ සම්පූර්ණ පේපර් එකම කියවලා. හරිද? හරි. එතකොට එතනින් එහාට අපි මේකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය එක ප්‍රශ්නයක් කියවුවට පස්සේ අපි ඒකේ තියෙන අණු කොටස් ටික ඔක්කොම කියවලා අපිට ටාගට් කරගන්න පුළුවන් නේ. හරි මම මේ කොටස දන්නවා. මම මේ කොටස දන්නවා. මම මේ කොටස මට මේ කොටස පර්ෆෙක්ට්ම කරන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අපි ෆිල්ටර් කරගන්න පුළුවන් අපේ ප්‍රශ්න ටික. අන්න ඒකට තමයි අනිවාර්යෙන්ම එක්සෑම් එකේ පේපරේ අතර හම්බෙච්ච ගමන් සම්පූර්ණ ප්‍රශ්න ටික උඩින් පල්ලෙන් හරි කියවගෙන යන්න ඕන. හරිද? හරි. අපි එහෙනම් දැන් යමු 2025 අවුරුද්දේ ආපු ආර්ථික විද්‍යාව පේපරේ පළවෙනි ප්‍රශ්නෙට. හරිද? පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට හම්බෙලා තියෙන දේපල සම්පත් සහ මානව සම්පත් නිර්වචනය කර ඒවාට එක් උදාහරණයක් බැගින් සපයන්න. හරිද? හරි. එතකොට මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ? දේපල සම්පත් සහ මානව සම්පත් නිර්වචනය කර අන්න ප්‍රශ්නේ. එතකොට මෙතන පැහැදිලිවම ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා දේවල් දෙකක් නිර්වචනය කරන්න කියලා. මොකක්ද පළවෙනි එක? දේපල සම්පත්. දෙවෙනි එක මොකද්ද? මානව සම්පත්. හරි. මේ ප්‍රශ්නේ අවසානයේ ගොල්ලෝ උදාහරණ කියක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ දෙකටම එකයි. මෙන්න මේ දෙක නිර්වචනය කළා එක උදාහරණයක් ලියනකොට ඔයාලට හම්බෙනවා මේ පේපරේට අනුව ලකුණු 4ක්. හරිද? හරි. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ලේසියෙන්ම මෙන්න මේ ලකුණු 4 ගන්න කියලා. හරි. එතකොට ළමයි මුලින්ම මෙන්න මේ දේපල සම්පත් සහ මානව සම්පත් කියන දෙක හැදිලා තියෙන්නේ කොටස් 4කින්නේ. හරිද? මේ දෙකටම අදාළ වෙන කොටස් 4ක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි භූමිය. හරිද? දෙවෙනි එක ශ්‍රමය. තුන්වෙනි එක ප්‍රාග්ධනය. හතර මොකද්ද? ව්‍යවසායකත්වය. හරිද? හරි. දැන් අපි මුලින්ම මෙතනින් බලා ගන්න ඕන ළමයි මානව සම්පත් කියන්නේ මොනවද? දේපල සම්පත් කියන්නේ මොනවද කියලා. හරිද? අපිට ඒක දැන් සාමාන්‍යයෙන් කොමන් සෙන්ස් කියන ළමයින්ට නම් බැලුව ගමන්ම තේරෙනවා මේ මොනවද? මේක ගත්තොත් සම්පූර්ණ දේපල සම්පත. ශ්‍රමය. ඒක අනිවාර්යෙන් මානව සම්පත. හරිද? හරි. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද එතකොට? ප්‍රාග්ධනය කියන්නේ අනිවාර්යෙන්ම දේපල සම්පත. ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය කියන්නේ මානව සම්පත. හරි. අපි දැන් දන්නවා මානව සම්පත් සහ දේපල සම්පත් කියන කැටගරි දෙක ගත්තට පස්සේ ඒ කොටස් දෙකට බෙදෙන කැලි දෙකක් තමයි එකක් දේපල. හරිද? දේපල කියන කැටගරිය ගත්තොත් අපිට ගන්න පුළුවන් භූමිය. හරිද? දෙවෙනි එක අනිත් එක මොකද්ද? ප්‍රාග්ධනය. හරි. මානව සම්පත්. මානව සම්පත් කියන කැටගරියකට තමයි ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි ඇඩ් වෙන්නේ. හරිද? හරි. එතකොට අපි දැන් දන්නවා මෙන්න මේ කොටස් දෙක තමයි මේ කොටස් දෙක ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළා. උදාහරණයක් බැගින් දුන්නා නම් මේ ප්‍රශ්නේ ලකුණු 4 සම්පූර්ණයෙන්ම අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට හරි. මුලින්ම බලමු මානව සම්පත්. මානව සම්පත් කියන එක ගත්තට පස්සේ අපිට කෙලින්ම කියන්න පුළුවන් මානව සම්පත් කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන මිනිසාගේ කායික සහ මානසික වෙහෙස මහන්සිය. හරි. අපි ඒකට කොහොමද කියන්නේ? ශ්‍රමය. උදාහරණය මොකද්ද? ශ්‍රමය. අපිට කෙලින්ම සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් කම්කරුවෙක්, එතනින් පස්සේ ලිපිකරුවෙක්, එතනින් එහාට ගිහිල්ලා ඔය ඕන තරම් තියෙන රැකී ආරක්ෂාවල නිරත වෙලා ඉන්න. ඒ අය මේ කැටගරියකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම අලුතින් දෙයක් නිර්මාණය කරන කෙනෙක්. ඒ කියන්නේ ව්‍යවසායකයෙක්. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ කවුද? මොනවාම හරි නවෝත්පාදනයක් සිදු කරන පුද්ගලයෙක්. අවදානම් බාර අරගෙන සියලු නිෂ්පාදන කටයුතු සංවිධානය කරලා එහෙම දේවල් කරන පුද්ගලයෙක්. හරිද? අන්නේ කොටස් දෙක අපි හරියට පැහැදිලි කිරීමක් කරා නම් කල්ලි වලලා අපි අන්න අර උදාහරණ දෙකක් දීවනම් වාට ඒ ලකුණු 4 සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හරිද? හරි. දෙවනි
දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා හිගකම හේතුවෙන් ආවස්තික පිරිවැය පැන නගිනුයේ කෙසේද? පුද්ගලයන් හා රජයන් මුහුණ දෙන ආවස්තික පිරිවැය සඳහා උදාහරණ සපයන්න. හරි. අපි මුලින්ම මේ ප්‍රශ්නයක් දැක්ක ගමන් අපි කරන්න ඕන අපි බලන්න ඕන මේකේ මොනවා ගැනද අහලා තියෙන්නේ කියන එක ගැන. හරිද? ඒකනේ මුලින්ම ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන උත්තරේ ගන්න නම් අපි දැනගෙන ඉන්න ඕන ඒගොල්ලෝ මොනවද මේ අහලා තියෙන්නේ කියලා. හරි. මුලින්ම කියලා තියෙන්නේ හිගකම හේතුවෙන්. මොකක් හේතුවෙන්ද? හිගකම හේතුවෙන් ආවස්තික පිරිවැය පැන නගිනුයේ කෙසේද? එතකොට අපෙන් මේ නොකිය අහලා තියෙන්නේ මොකද්ද? හිගකම අපි මෙතෙන්දී හඳුන්වන්න කියන එක තමයි ඒගොල්ලෝ ඔය නොකිය කියන්නේ. හරිද? දෙවෙනි එක මොකද්ද? ආවස්තික පිරිවැය. හරිද? හරි. එතකොට මෙන්න මේ හිගකම හේතුවෙන් ආවස්තික පිරිවැය පැන නගින්නේ කෙසේද කියලා අපි මුලින් පැහැදිලි කරන්න. හරිද? අපි දන්න හිගකම කියලා කියන්නේ මොකද්ද? අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සමාජීය සතු සම්පත් සීමිත වීම. අන්න ඒකට අපි කියනවා හිගකම. හරිද? එතකොට හිගකමේ නිර්වචනය හරිනේ. හරි. ආවස්තික පිරිවැය කියන්නේ. එතකොට ආවස්තික පිරිවැය කියලා කියන්නේ හිගකම හේතුවෙන් ඒ කියන්නේ හිගකම නිසා අපිට සිද්ධ වෙනවා මොන හරි නිෂ්පාදනයක් කරද්දී තේරීමක් සිදු කරනවා. හරිද? අපි මේක මෙහෙම හිතමුකෝ. අපි හිතමු මේ තියෙනවා අක්කර එකක ඉඩම. හරිද? අක්කර එකක ඉඩමක අපිට වගා කරන්න පුළුවන් භෝග වර්ග තියෙනවා v මුන් උක් සහ කෙසෙල් කියලා දාගමුකෝ අපි. හරිද? මේක මේ තාන්ත කැමති උදාහරණ ටිකක් දාගන්න පුළුවන්. හරිද? හරි. එතකොට අපිට මෙන්න මේ තියෙනවා භෝග වර්ග 4ක්. හරිද? මේ භෝග වර්ග 4ෙන් අපි මේ අක්කරය ඇතුලේ වගා කරන්න පුළුවන් ප්‍රමාණයක් බලන්න එපා. හරිද? එතකොට මෙතන මොකද්ද තියෙන හිඟකම? මෙතන හිඟකම තමයි භූමිය. හරිද? මෙතන අපිට මේ කියන විකල්ප 4ම අපිට වගා කරන්න පුළුවන් මෙන්න මේ අක්කර එකක් කියන භූමි ප්‍රමාණය ඇතුලේ විතරයි. හරිද? හරි. අපි යන්නේ තැනදී අපි තෝරගන්න අපි සාමාන්‍යයෙන් අපි බලනවා දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක හරි මම මේ ඉඩමේ V වගා කරනට වඩා කිසෙල් වගා කරා නම් හොඳයි. කිසෙල් වලට වඩා මුං වගා කරා නම් හොඳයි. ඔහොම අපිට අනිවාර්යයෙන්ම මේ විකල්ප 4 ඇතුලේ මේ අක්කරය ඇතුලේ වගා කරන්න ඕන ප්‍රමාණය මොන භෝගයද වගා කරන්න කියලා අපි තේරීමක් කරන්න ඕන. අන්න ඒ වගේ තේරීමක් සිදු කරන මොහොතකදී කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකමට අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. හරිද? ඔන්න ඔය කෑල්ල සරලව ගිහිල්ලා ඔයා පේපරේ ලිව්වනම් ඔයාට මේ මෙතන දීලා තියෙන ලකුණු 4ෙන් ලකුණු 2ක් පැහැදිලිවම හම්බ වෙනවා. ඒ නිර්වචනය. හරිද? හරි. ඊට පස්සේ ඒක කියලා තියෙනවා පැන නගුණේ කෙසේද පුද්ගලයන් හා රජයන් මුහුණ දෙන ආවස්තික පිරිවැය සඳහා උදාහරණ සපයන්න. හරි. දැන් අපි ආවස්තික පිරිවැයට සම්පූර්ණ පුද්ගලයන්ගේ උදාහරණයක් අරගෙන මෙතන ඉවරයි. හරිද? මේ මොකද්ද? පුද්ගලයෙක්ට තියෙන අක්කර එකක ඉඩම අන්නේ ඊට මෙතුලේ වගා කරන්න පුළුවන් භෝග විදියට තියෙනවා v ඊට පස්සේ උක් ඊට පස්සේ මුං ඇට සහ කෙසෙල්. හරිද? අපි යන්නේ එකෙන් මෙන්න මේ v කියන එක තෝරා ගත්තාට පස්සේ අපිට කැප කරන්න වෙන ඊළඟ හොඳ විකල්පේ වටිනාකම වෙන මුං වගාව අපිට අහිමි වෙලා යනවා. හරිද? අන්න ඒක තමයි එතකොට ආවස්තික පිරිවැය. එතන උදාහරණේ complete. හරිද? හරි. අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය ඇතුලේ මෙන්න මේ කොටස් දෙක පැහැදිලි කරලා හරිද? මෙන්න මේ විදිහට උදාහරණ දෙකක් දුන්නා නම් ප්‍රශ්නේ ලකුණු 4ම අපි අයිති කරගෙන ඉවරයි. හරිද? හරි. එතකොට ඔන්න පුද්ගලයන්ට අදාළව එක උදාහරණයක් දුන්නා. හරිද? එතකොට රජය. හරි. රජය කියන එක ගත්තොත් ළමයි රජය කියලා කියන්නේ මූල්‍යවත්කම් ගත්තත් මූර්තවත්කම් ගත්තත් හිගකම කියන ප්‍රශ්නෙට දැඩිව මුහුණ දෙන ඒකකයක්. හරිද? හරි. එතකොට අන්නේ රජය කියන එකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි හිතමු 2026 අයවැයෙන් අපි වෙන් කරනවා. ඒ කියන්නේ හරි සංවර්ධනයට අපි වෙන් කරනවා කියලා හිතමුකෝ මිලියන 66ක්. හරිද? හරි. අපි එතකොට ඒ රජය විසින් තීරණයක් ගන්නවා පාරවල් හදන්න මිලියන 60ක. හරිද? හරි. අන්න එතකොට අපි යටිතල පහසුකම්. පාරවල් කියලා කියන්නේ යටිතල පහසුකම්නේ. හරි. අපිට අපි ගාව තියෙන මිලියන 60න් අපි යටිතල පහසුකම් වර්ධනය කරන්න අපි වියදම් කරොත් අපිට අහිමි වෙනවා මොකද්ද? අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැකි ප්‍රතිපාදන ප්‍රමාණය අහිමි වෙනවා. හරිද? එතකොට මෙතන තියෙන අවස්තික පිළිවෙල මොකක්ද? මෙන්න මේ අහිමි වෙච්ච අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන දෙකට වෙන් කරන්න තිබිච්ච ප්‍රතිපාදන තමයි ආවස්තික පිළිවෙල වෙන්නේ. පැහැදිලි කිරීම දෙකයි නිර්වචන දෙක හරි ඕකේ ලකුණු දෙකයි උදාහරණ දෙකයි
වැඩේ ෆිනිෂ්. ලකුණු 4ක් අපි දැන් අරගෙන තියෙනවා. හරිද? හරි. මම හිතනවා අද කතා කරපු දේවල් එක්ක ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති කොහොමද හරියටම එක්සෑම් එකකට ෆේස් කරන්නේ සහ හරියටම කොහොමද එක්සෑම් එකක අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් අපි හරියටම ෆිල්ටර් කරගෙන ඒකට ගැළපෙන හරිම උත්තරය ලියන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දැනගන්න ඇති කියලා. හරිද? හරි. ඉතින් මේ වගේ පුංචි වීඩියෝ කෑල්ලකින් අපිට මේ 10 වෙනිදා තියෙන සම්පූර්ණ එක්සෑම් එක අපිට දාන්න බෑ. හරිද? ඉතින් අපි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදියට KD এডুকেෂන් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අපි ඕගොල්ලොන්ට කියනවා සම්පූර්ණ සෙමිනාර් සෙට් එකක්. හරිද? ඒක ඇතුලේ ඉකෝන් එකවුන්ට් බිස්නස් සහ බිස්නස් ස්ටැටිස්ටික්ස් කියන විෂයන් 4ට අදාළව අපි ඕගොල්ලෝගේ ආලින්දයට මෙන්න මේ ජූලි 2 වෙනිදා ඉඳන් සම්පූර්ණ පුරා මාසයක්ම හරිද? ඕගොල්ලෝගේ එක්සෑම් එක ලියනකම්ම ඕගොල්ලෝගේ සපෝට් එකට අපි සම්පූර්ණ සෙමිනාර් සෙට් එකක් ෆ්‍රී. හරිද? කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව ඕගොල්ලොන්ට ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් Zoom හරහා හරිද? Zoom තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලෝගේ ඇනිලා තියෙන වැටිලා තියෙන සබ්ජෙක්ට් එක උඩට අරගෙන යන්න. හරිද? ඉතින් ආරාධනා කරනවා ඕගොල්ලෝගේ යාළුවන්ටත් දැන් මේ ගැන කියන්න. ඔයා දකින්න වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න. ඔයා වගේම මේ වෙලාවේ එක්සෑම් එක අනාගෙන ඉන්න මිනිස්සෙක්ට පොඩ්ඩක් හරියේ ඉන්න මට්ටමින් උඩට එන්න මේක දකින්න. ඔයාලා මේක ෂෙයා කරන්න. සහ පේජ් එක අනිවාර්යෙන් මතක ඇතුව ෆලෝ කරලා තියාගන්න. අපි KD এডুকেෂන් අපි එනවා ඔයාලා ගාවට සම්පූර්ණ සෙමිනාර් සෙට් එකක් එක්ක ඕගොල්ලෝගේ එක්සෑම් එක කොට දාන්න මේ ජූලි 2 වෙනිදා ඉඳන්.